පාර ගානේ හන්දි ගානේ යද්දි අපේ පස්සේ එනවා පොඩි ලස්සන කෙල්ලෝ. ඒ කෙල්ලෝ ඇවිල්ලා අයියා දෙන්නකො නම්බර කියලා මගෙන් ඉල්ලද්දි මම කිව්වා ඵලයන් හුත්ති යන්න පුක් ගැට්ට පලා ගන්න නැතුව කියලා. දන්නේ ඵලයක යන්න. ටෝක් දෙන්න. අයියෝ දින්නමයි හිතන්නේ. කොහෙද කියන්නේ? සිද්ධ කිරනම් වටේ ගිහින් අපිට යන්න බෑනේ. ළමයි දෙන්නෙක්ම හදනවා කිව්වා. තව මොනවද කිව්වා? ජොබ් එකක් කරද්දී ආවිල්ලා තාත්තගෙන් දුව ඉල්ලනවත් කිව්වා. අයියෝ ඉතින් හනිමූන් එකක් ප්ලෑන් කළා. හනිමූන් එක ලයිව් දෙනවා කියලා කිව්වා. What? Bro, what are you talking about, man? හයිලස් ළමයෝ දරා ගන්න අමාරු දේවල් දරා ගන්නට ඒක දරාගෙන අමාරුයි. හිරු බැලුවොත් රටේ හාල් නැහැ. හිරු බැලුවොත් රටේ හාල් නැහැ. පර හිරු රේඩෝ ගිහිල්ලා බලපිය කීස් වලට කාකීස් වලට ගිහිල්ලා. හැබැයි මේ සම්බහාල්ලේ අඩුවක් තියෙනවා. අනිත් ඔක්කොම හාල් අර තියෙන පාලන මිලට තියෙනවා. තෝ තමයි හැමතැනටම යවන්නේ. තෝ වල් පරයා හැමතැනටම ටීම් එකේ යවනවා. ගිහිල්ලා හැමදාම ඉන්නේ එක ඌ. අර කණ්ණාඩියක් දාගත්ත එකේ කියලා ඌ තමයි පාරිභෝගිකයා. හැමදාම ඌ කියලා නෑ අල්ලලා බලපිය තෝක එක නැද්ද කියලා. ඕනෝක තමයි ප්‍රශ්නේ. නිපුන් අයියේ මං හැමදාම ඉල්ලනවා වගේ සතුට දෙවියන්ගේ ඔයා දැන් ඉන්න කෙනත් එක්ක hina වෙලා හැමදාම ඉන්න. එයාගෙන් පොඩි හරි සීරීමක් හරි වුණොත් මන් ළඟට එන්න මම ඔයාව ආදරෙන් බලා ගන්නවා. මගේ මේ වැටෙන හැම කඳුරක්ම ඔයාගේ සතුටක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ මැනික. ඉන්න තැනක යත් එක්ක සතුටින් ඉන්න බට ඔයාට තුරේ මං ඉන්නම විතරක් මේ වැටෙන හැම කඳුරක්ම ජනතාව සියල්ල එක මිටට එකතු වෙලා මේ ආණ්ඩුව පළවා හරින්න කලින් ඔබතුමුන් වහන්සේලා ඉල්ලාස් වෙලා නැවතවතාවක් ආණ්ඩුව පොජ්ජන පෙරමුණේ ක්‍රියාකාරී කණ්ඩායමට දෙන්න මේ රට ඔයානේ නිකම් ඵලයකෝ යන්න. කිරීමේ පළපුරුදුම කණ්ඩායමක් පොජ්ජන පෙරමුණත් එක්ක ඉන්නවා. ඒ නිසා අපි සූදානම් මේ රටේ අනාගත වෙන නායකත්වය ලබා දෙන්න. ඒක අර සින්දුවක් තියෙන විජය කුමාරතුංග මහත්තයාගේ ධනියු සුවහස යලි නැගිටින බව කියන කතාව මතක තියාගෙන කටයුතු කරන්නේ කියලා මම ඉලා සින්දු කියන්න ඕනලාට මම සින්දු කියන්නම් දැන් මේ කට්ටක දෙන වෙලාවෙනේ. සින්දුවත් කියාගෙන කතාව වගේම සින්දු කියන්නත් පුළුවන්, බයිලා කියන්නත් බයිලා කියන්නත් පුළුවන්, කවි කියන්නත් කවි කියන්නත් පුළුවන්. අනේ බොල වම්ගටු කුට්ටියෝ. What the fuck? විශ්වයේ බිහිවෙද්දී උඹ හිතනවද පරිශිකයෝ විද්‍යාඥයෝ බිවුනා කියලා? ඔව් බුදුහාමුදුරුවෝ බිවුනේ සයනගාරයට පස්සේ. කවුද මම බිහි කරේ? උඹද? විශ්වයේ විතරින්ම විශ්වය කියන්නේ අර ජනිත් අයියේ යාළුවද? අයියෝ මේ පිටරේකින්ද මම බිවුනේ.
හොර උත්තිකපු දලක් එක්කත් මේ ඡන්දෙ ඉල්ලන්න දෙන්න අම්මට හොගන්න හොරුන්ගේ ඇට මේරකන පකේලා අම්මට හොගන්න වරයක බලන්න මේ ඡන්දෙ ඉල්ලන්න අණ්ඩ කුමාර දිසානායකට බැන කැරියෝ හොරා කකා හිටපු උත්තිකපු තාලා අම්මටම කොහොම වරයක බලන්න මේ බැරි හරිද හොරුන්ගේ ඇට දැන් හොරුන්ට කණ්ඩ නැතුව දැන් අම්මට හොගන්න බඩවල් වේලා තියෙන වේසිකපු තාලාගේ හොරා කකා මුන්ට අම්මට හොගන්න හම්බ කරගෙන රජයේ බදු සල්ලි වලින් යැපිච්ච වේසික පුතාලා අම්මට වань දැන් බඩවල් වේල්ලා තියෙන දැන් අරක කියනවා මේක කියනවා හරිද අණ්ඩ කුමාරට බැන වේසික පුතාලා වරයකෝ මේ සැරේ ඡන්දිල්ලන්න ගෙවල් වලට ඇට කපලා කරවල වල එන්නන්නේ හුත්තික පුතාලාගේ හරි වදකාගාර දායකන මිනිස්සු මර හිටපු වේසික පුත්තු හරිද සජිත්ගේ තාත්තා මොනවද කරේ ඌ මිනිස්සු මැරුවේ හරිද තාත්තා කරපු දේ පුතා කරන නොට්ටික පුතා කියන්නේ අම්මට අහු ගන්න අර හොර උත්තික පුතාලට එකතු වෙලා පුකදන කැරිය වරයක මේ දාරේ ඡන්දෙ ඉල්ලන්න Intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics. මම වැඩ කරන්නේ සොෆ්ට්ලොජික් ලයිෆ් සීදුව බ්‍රාන්ච් එකේ ඇඩ්වයිසර් කෙනෙක් විදියට දැන් කතා කරේ මේ අපේ ලයිෆ් ඉන්ෂුරන්ස් ප්ලෑන් වගේක් යනවා ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා ඉතින් මං හිතුවා ඒකට කියන්න ඕනේ කියලා එහෙම නොත් උන්නාට ෆැමිලි ප්ලෑන් එකකට යන්න පුළුවන් මට කියන්නකෝ ඔයාලට දැන් මේ වෙනකොට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවද මොකද තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලා ඒක අදහස් දැනගන්න ඕන දැන් අදහස තමා දැන් මට ෆැමිලි එකක් නැහැ මට දරුවොත් නැහැ දරුවෝ හදන්න කෙනෙකුත් නැහැ පුළුවන් නම් ඉන්ෂුරන්ස් එක දාන්න කලින් අපි දෙන්න මොකක් හරි කරමුද අපට ගොඩක් ඈතයි උඟ දවසක් බලන්න හිටිය එන්නෙම නැති පාටයි ඒ උනාට Amazing. Really amazing. මම චමුට දෙනවා මගේ ජංගියක් හොදලා බොන්න හොඳට බඩු ගියපු ජංගියක් දෙන්න ඕකට හොදලා. ඩේට් හදුනම ඩේට් හදුනම පස්සේ කන්නේ නැතුව තෝ යනකොට කියපුවා දැල්ලෝ ඔය කරන්නේ තිරිසනෝ තොට එන්න කිව්ව විදිහට තෝ ආවේ තෝ එන්න කිව්ව වෙලාවට තෝ ආවේ අවලම් බල්ලා තෝ හින්ද මට ගෙදර ඉන්න නෑ තිරිසනා තෝ ඇවිල්ලා තිරිසන් බල්ලෙක් තෝ වරෙන් තෝ කඩුවල ගිය අම්මගේ රෙද්ද කණ්ඩද තෝ ආවනම් දැන් කිරිබත් ගොඩ ඉඳලා 54 ආවනම් තෝ දැන් ගෙදර ඇවිල්ලානේ ඈ තෝ රවුම් ගහන්නේ අවලම අවජාතක බල්ලා වරෙන් තිරිසනා වරෙන් තෝ හින්ද තෝගේ කැලෙන් කැලට කපන්නේ නේද වරෙන් තෝ ගෙදර මොඩ උඩනේ හොල්ට් එක නවත්තලා උල්ලෝට ඉන්නේ හොල්ට් එකේ වයින්නවා මම මෙතන ඉන්නේ ඇතුළට වෙයන් බා උගුල් ගන්න නෑ බා උගන්න දිලා වාන හොමින් කිව්වේ යනවනේ යමන් ඒ විදියට අය මොකද්ද කියන්නේ මොකද්ද අපි කියන්න කරන්න ඕනේ ඉතර ඕනේ වයින් මොකද්ද වැඩ කරන්න ඕනේ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා මොකද්ද බයිලා දාන්න කොයි කියන්නේ පුරන්න ගාපන් පාරයි පස්සේ එක ගිනි තියනවා ගාපන් පාරයි මොකක්ද කියන්නේ මොකද පස්සේ ගිනි තියන දායිද මොකද්ද කියන්නේ අපි මෙහෙ නෙවෙයි කියන මේ අපිට සද්ද දාන්නේ නෑ අපන් බලන්න මොකද්ද කියන්නේ මම මොඩ මොකද්ද කියන්නේ
මට පුකිනුත් තියනවා. Yes, we tie golf SU. නිදුකින් නිනුමැන මට වඩා